මේ ඔබ දකින්නේ වසර ගණනකින් මැද පෙරදිග ඇති වුණු ධර්මම යුද්ධයේ ආරම්භක මොහොත. ඊශ්‍රායලය විසින් ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් සහ මිලිටරි ටාගට්ස් වලට පහර දීම මැද පෙරදිග ධර්මම යුද්ධයේ ආරම්භයයි. අද අපි මේ කරන්න යන්නේ ඉරානය සහ ඊශ්‍රායලය අතර යුද්ධයේ විශ්ලේෂණාත්මක සොයා බැලීමක්. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලලා හොඳයි කියලා හිතනොත් ආයෙත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න යන්නත් අමතක කරන්න එපා. ඉරාන න්‍යෂ්ටික ව්‍යාපෘතිය මුල් කරගෙන ඉරානය සහ ඊශ්‍රායලය අතර යුද උණුසුම දැන් වසර ගණනක ඉඳන් වර්ධනය වුණා. ඒ විතරක් නෙමෙයි. අවස්ථා කිහිපයකදීම මේ දෙරට අතර ගුවන් ප්‍රහාරත් උවමාරු වුණා. අවසන් වරට ඊශ්‍රායලය විසින් ඉරානයට පහර දෙද්දී ඉරාන මිසයිල් සහ ගුවන් ආරක්ෂණ පද්ධති ඉතාමත්ම හොඳින් ඉරාන ගුවන් ආරක්ෂා කළා. ඊශ්‍රායල ගුවන් ප්‍රහාර ඉරාන එයාර් ඩිෆෙන්ස් සිස්ටම් නැති ගානටම ටාගට්ස් වලට ළඟා වුණා. අපි ඉස්සෙල්ලාම බලමු ඒකට හේතුව මොකක්ද කියලා. ඉරානය කියන්නේ වර්ග කිලෝමීටර් මිලියන 1.6ක වපසරියක් තියෙන විශාල රටක්. ඒ කියන්නේ ඊශ්‍රායලය වගේ 73 ගුණයක් විශාලයි. ඒ නිසා සමස්ත ඉරානයම එයාර් ඩිෆෙන්ස් සිස්ටම් වලින් ආවරණය කරන එක කරන්න බැරි දෙයක්. මේ හේතුව නිසා ඉරාන එයාර් ඩිෆෙන්ස් සිස්ටම් අතර ගැප්ස් නැත්නම් එයාර් ඩිෆෙන්ස් සිස්ටම් අතර සිදුරු පවතිනවා. ඊශ්‍රායල ගුවන් හමුදාව මේ ඉරාන එයාර් ඩිෆෙන්ස් සිදුරු හරහා තමයි ඉරානයට ඇතුළු වෙන්නේ. තවත් දෙයක් තමයි ඊශ්‍රායලය මේ ප්‍රහාරය සඳහා ගුවන් යාන 200ක් භාවිතා කරනවා. එතකොට මේ එක ගුවන් යානයක් මිසයිල් දෙක බැගින් අරගෙන ගියත් මිසයිල් 400ක්. ලෝකයේ කිසිම එයාර් ඩිෆෙන්ස් සිස්ටම් එකකට ඒ වගේ විශාල ප්‍රමාණයක ගුවන් ප්‍රහාරයක් වළක්වන්න බෑ. පද්ධති ධාරිතාවයේ ඉක්මවා යනවා. තවත් දෙයක් තමයි මේ ප්‍රහාරය වෙලාවේදී ඉරානයේ ඉතාමත්ම වැදගත් ස්ථානවල එයාර් ඩිෆෙන්ස් සිස්ටම් අක්‍රිය වෙනවා හිතා ගන්නවත් බැරි විදිහට. ඒකට හේතුව විදිහට විශ්වාස කරන්නේ ඊශ්‍රායල මොසාඩ් බුද්ධ්‍යංශයේ මෙහෙයුමක්. ඉරානය තුල ලක්ෂ 2කට අධික යුදෙව්වන් ප්‍රමාණයක් වාසය කරනවා. ඒ කියන්නේ සමස්ත ඉරානය පුරාම ඊශ්‍රායල මොසාඩ් බුද්ධ්‍යංශය ක්‍රියාත්මක වෙනවා කියන එක. තවත් දෙයක් තමයි ඊශ්‍රායලය අන්තිම වතාවට එල්ල කරපු ප්‍රහාරයෙන් පස්සේ ඉරාන එයාර් ඩිෆෙන්ස් සිස්ටම් තවමත් සම්පූර්ණයෙන්ම රිකවර් වෙලා නොපැවතීම. ඉතින් මේ සියලුම සාධක එකතු කරගෙන ඊශ්‍රායලය විසින් ඉරානයේ න්‍යෂ්ටික පර්යේෂණ ආයතන, අභිනිෂ්පාදනාගාර, යුද කඳවුරු, අවිගබඩ ඇතුළු ඉරාන මර්මස්ථාන වනසා දමනවා. ඉරාන හමුදා ප්‍රධානීන් 3ක් සහ ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයන් 6ක්ද ඇතුළුව. ඊශ්‍රායලය ප්‍රකාශ කරන විදිහට ඔවුන්ගේ ප්‍රහාරක යාන 200ම නිරුපද්දිතව නැවතත් ඊශ්‍රායලයට ළඟා වෙනවා. හැබැයි ඇත්ත කතාව ඒක නෙමෙයි. ඉරානය S-300 එයාර් ඩිෆෙන්ස් සිස්ටම් භාවිතා කරලා ඊශ්‍රායල ගුවන් යාන 3ක් විනාශ කරන්න සමත් වෙලා තියෙනවා. නිල නොලත් ආරංචි මාර්ගවලට අනුව මේ විනාශ වුණු ප්‍රහාරක යාන 3 අතර ඇමරිකානු F-35 ප්‍රහාරක යානයකුත් පවතිනවා. ඒ කතාව ඇත්ත නම් මේ තමයි ඇමරිකානු F-35 ප්‍රහාරක යානයක් කම්බැට් එකකදී විනාශ වුණු පළමු අවස්ථාව. මේ විනාශ වුණු ප්‍රහාරක යානාවලින් ඉවත් වුණු ෆීමේල් පයිලට් කෙනෙක් ඇතුළු පයිලට්ලා 3 දෙනෙක් ඉරාන අත්අඩංගුවේ පසවන බව වාර්තා වෙනවා. හැබැයි S-300 කියන්නේ ස්ටෙල්ත් ප්‍රහාරක යානා විනාශ කරන්න නිර්මාණය කරපු එයාර් ඩිෆෙන්ස් සිස්ටම් එකක් නෙමෙයි. මීට මාස කිහිපයකට කලින් යෙමනයේ හූති සටන්කාමීනුත් ඇමරිකානු F-35 ප්‍රහාරක යානයකට පහර දුන් බව වාර්තා වෙනවා. ඒ පහර දීමෙන් ඇමරිකානු F-35 ප්‍රහාරක යානයට හානි නොවුනත් යානයේ ගමන් මඟ වෙනස් කරන්න සිදු වෙනවා. ඊශ්‍රායලයේ මේ ප්‍රහාරයට ප්‍රතිචාර විදියට ඉරානය විසින් සිවියර් පනිෂ්මන්ට් මෙහෙයුම දියත් කරලා ඊශ්‍රායලයට ඩ්‍රෝන යාන සහ බැලිස්ටික් මිසයිල් ප්‍රහාර එල්ල කරනවා. ඩ්‍රෝන ප්‍රහාර 200ක් සහ බැලිස්ටික් මිසයිල් 150ක ප්‍රහාරයක් කියන්නේ ඊශ්‍රායල ප්‍රහාරයත් එක්ක සංසන්දනය කරද්දී මේක ප්‍රමාණවත් නැහැ. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ඉරානය එල්ල කරන්නේ මේ තත්ත්වය සමතයකට පත් කරන්න ඩී-එස්කලේෂන් ප්‍රහාරයක්. අනිත් දේ තමයි ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරාන ශනික ප්‍රතිචාර දැක්වීමට පැවති මිසයිල් පද්ධති විනාශ වී පැවතීම. ඊශ්‍රායලය සතුව ලේයර් 4ක එයාර් ඩිෆෙන්ස් ප්‍රොටෙක්ෂන් එකක් තියෙනවා. ඒ පද්ධති 4 තමයි ඇමරිකානු පේට්‍රියට්, අයර්න් ඩෝම්, ඇරෝ 2, ඩේවිඩ් ස්ලිප් කියන මිසයිල් හා ගුවන් ආරක්ෂණ පද්ධති. හැබැයි මේ මිසයිල් ආරක්ෂණ පද්ධති 4 හරහාම ඉරාන මිසයිල් ප්‍රහාර ඊශ්‍රායලයේ ආරක්ෂිතම කලාප වන තෙල් අවීව් සහ ජෙරුසලම් වලට පතිත වෙනවා.
ඊට අමතරව ඊශ්‍රායල හමුදා මූලස්ථානයට බෙන් ගාරියන් ගුවන් තොටුපළට සහ න්‍යෂ්ටික පර්යේෂණ ආයතනවලට ඉරාන මිසයිල් ප්‍රහාර එල්ල වෙනවා. අපි පුංචි සංසන්දනයක් කළොත් ඊශ්‍රායල එයාර් ඩිෆෙන්ස් සිස්ටම් ඉරානයට වඩා ගොඩක් හොඳයි. ඒ වගේම ඉරාන ප්‍රහාරක හැකියාව ඊශ්‍රායලට වඩා ගොඩක් වැඩි. ඉරානය තමයි මැද පෙරදිග විශාලතම මිසයිල් සහ ඩ්‍රෝන ගබඩාව. ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් විනාශ නොවුණු විශාල ඩ්‍රෝන සහ බැලිස්ටික් මිසයිල් ප්‍රමාණයක් ඉරාන භූගත ගබඩාව තුළ පවතිනවා. වාර්තා වෙන විදිහට වර්ග කිලෝමීටර් 22000ක ඊශ්‍රායලය පොළොවට සමතලා කරන්න මේ අවි ප්‍රමාණවත්. ඒ වගේම ඊශ්‍රායලයේ මීළඟ ඉලක්ක වෙන්නේ ඉරානයේ ඔයිල් රිෆයිනරිස් සහ ආර්ථික වටිනාකමක් තියෙන ස්ථාන බව තමයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ නිසා මේ යුද්ධය මැද පෙරදිග කලාපයට විතරක් නෙමේ සමස්ත ලෝකයේම ආර්ථිකයට බලපෑම් ඇති කරනවා.